හරි මේක තමයි 2017 ගාන 2017 ගාන මොකද්ද කියන්නේ L කේන්ද්‍රය වූ කේන්ද්‍රික ඛණ්ඩයක් රූපේ දී ඇත. L කේන්ද්‍රය වෙලා තියෙන කේන්ද්‍රික ඛණ්ඩයක් රූපේ දීලා තියෙනවා. LM රේඛාවටත් LN රේඛාවටත් සමදුරින් MN ඡාපය මත. මේ රේඛාවටත් සමදුරින් තියලා මේ NM ඡාපය මත පීඩන ලක්ෂ්‍ය සෙවීමට අපි අඳින්න ඕනේ නිර්මාණ සටහන. කොහොමද? දැන් මෙතන මොකද්ද කියන්නේ? LM රේඛාවට LN රේඛාව කියන්නේ මොකද්ද? ඡේදනය වෙන සරල රේඛා දෙකක් නේ. ඡේදනය වෙන සරල රේඛාවක නියත තුලින් ගමන් ගන්න ලක්ෂ්‍යයේ පදේ මොකද්ද? අපි ඒකට කියන මොකද්ද? කෝණ සමච්ඡේදකය. අයනම් මේ කෝණ සමච්ඡේදකේ නිර්මාණය කරන්න කියන එකද මේ නොකිය කියන්නේ. මේ තා විශේෂ ලක්ෂණයක් තියෙනවා. මේගොල්ලෝ කියන පොයින්ට් එක කොහෙද තියෙන්නේ? මේ NM ඡාපය මත. එහෙනම් මේ කෝණ සමච්ඡේදකයේ කොහෙදි හරි මේ NM ඡාපය ඡේදනය කරනවා. බලන්න. කව කට්ට මෙතන තියලා ඡාප කොටසක් ගහගන්න. ආයි කව කට්ට මෙතන තියලා මෙහෙම ඡාපයක් ගන්න. ආයි කව කට්ට මෙහෙම තියලා මෙහෙම ඡාපයක් ගන්න. මේ දෙක යා කරන්න. හරි. කෝණ සමච්ඡේදකයේ මේ කෝණට මේ කෝණ සමාන වෙනවා. අපෙන් අහන්නේ මෙන්න මේ පොයින්ට් එක ගැන. මෙහෙම නාක් කරලා තිබ්බනම් මෙහෙම මේ නිර්මාණ සටහනක් ඇඳලා තිබ්බනම් ඕගොල්ලන්ට ඒ ලකුණු දෙක සම්පූර්ණයෙන් හම්බ වෙනවා.